හැල්ලෝ ළමයි ඉතින් හිමිදිරි උදෑසනක මගේ පේකෝපෙත් එක්ක අද මේ වීඩියෝ එක මම පටන් ගන්න යන්නේ. ඉතින් කාලා මම ලෑස්ති වෙලා බුදුන් වැඳලා උදේම කැම්පස් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න මම ටවුන් එකට යනවා අප්පච්චිත් එක්ක හෝල් එකට. ඉතින් මෙන්න මේ විදිහට අපිටත් බයි කියලා මායි අප්පච්චි පිටත් වුණා. ඉතින් ළමයි මම මෙතනදී අහස පෙන්නනවා මොකද මම වෙනදට නම් කැම්පස් යද්දී හොඳට හඳ පායලා තියෙනවා. දැන් අද මම වීඩියෝ එකක් කරන හින්දා වෙන්නේ නැති හඳ නැහැ. එහෙම වෙනවා ඉතින්. සබහාදාමත් මට උදව් කරනමයි වීඩියෝ එක කරද්දී. ඉතින් පාරේ එහෙම කවුරුත් නැහැ. අපි ඉතින් යනවා. ඉතින් බලන්න මේ වෙලාවේ අහස හරිම ලස්සනයි. චුට්ටක් විතර එළිය වැදලා මං ඉතින් මේ මට අදාළ බස් එක එනකන් තමයි මම මේ බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් බස් එක ආවා. දැන් බස් එක ඇතුලේ ඉන්නේ. මට බස් එක ඇතුලේ අත දික් කර කර වීඩියෝස් කරන්න බෑ. මම හරි ලැජ්ජ ළමෙක් අනේ. මට බෑ එහෙම වීඩියෝස් කරන්න. ඉතින් මට තියෙනවා පැයකුත් විනාඩි ගානකත් ගමනක්. ඉතින් මම ඒක තමයි මම දැන් මේගොල්ලන්ට පෙන්නන්නේ. මට ඇත්තටම බස් එක ඇතුලේ වීඩියෝස් ගන්න බැරි නිසා තමයි මම මේ මැප් එකේ ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් ළමයි මම පුරුද්දක් වශයෙන් තනියෙන් බස් වල යද්දී ෂටර් එක ගාව ඉඳගන්නේ නැහැ. මම අනිත් පැත්තේ තමයි ඉඳගන්නේ. ඒක මම කරන්නේ මගේ ආරක්ෂාව සඳහා කිව්වොත් මම නිවැරදි. සමහර විට ඔයගොල්ලොත් එහෙම කරනවා ඇති. ඉතින් ගමන අන්තය අවසන් වී මේ ආකාරයට අපි කැම්පස් එක බලා ආවා. ඉතින් ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ නේ මගේ කැම්පස් එක මොකක්ද කියලා. මම නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙනුම ලබන්නේ. ඉතින් අපි උදේම කැම්පස් එකට ආවාම අපේ වික්‍රමාරච්චි වෙද ඇඳුරුතුමාට ගෞරව කරලා තමයි අපේ කැම්පස් එක ඇතුලේ වැඩ පටන් ගන්නෙ. ඉතින් මම කැම්පස් එකේ කරන්නේ ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී කියන උපාධි පාඨමාලාව. ඉතින් අද අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපේ ටැලන්ට් ෂෝ එක තියන්න යන දවසේ. ඉතින් හැමෝටම කතා කරන්නවත් වෙලාවක් නැහැ ළමයි. හැමෝම තමාට අදාළ රාජකාරි වල නියැලිලා තමයි හිටියේ. ඉතින් දැන් මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරද්දී අපේ ටැලන්ට් ෂෝ එකත් ඉවර වෙලා ඒකට අපිට ෆීඩ්බැක් උත් හම් වෙලා ඉවරයි. ඉතින් හම්බුන හැම කමෙන්ට් එකක්ම හරිම හොඳ කමෙන්ට්. ඉතින් ඒ හොඳ හැම කමෙන්ට් එකකටම වගේ කියන්න ඕනේ මේ අද මහන්සි වෙන ඔක්කොම. මේ ඉතින් හැමෝම ගොඩක් hina වෙලා ආසාවෙන් තමාගේ වැඩේ කරනවා. ඔන්න මේ ඉන්නේ අපේ ප්‍රාණරිද්මේ ප්‍රධාන කෝඩිනේටර්. ඉතින් ළමයි මේක තමයි අපිට බැච් එකක් විදියට පළවෙනි පාරට කරන්න තිබ්බ වැඩේ. ඉතින් ඒ වැඩේ අපි හිතුවටත් වඩා හොඳට අපි හැමෝටම කරගන්න පුළුවන් වුණා. ඒකට හැමෝගෙම දායකත්වය හැමෝටම පුළුවන් උපරිම දායකත්වය ලබා දුන්නා. ඉතින් දැන් මේ වීඩියෝස් ටිකදී හරිම ආසයි ළමයි. මොකද ඒ දවස් ආයේ ඒ වගේ දවසක් අපිට ආයේ එන්නේ නැහැ. ඉතින් ඔව් ඉතින් මේ තියෙන අපේ ප්‍රාණරිද්මේ කියන ඒ වචනේ ගහන්න ඕන අකුරු ටික තාම මේවා ගහලා නැහැ. ඔව් ඉතින් ඒවා දැන් ගැහුවට පස්සෙත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔව් දැන් ඔයගොල්ලන්ට තැග් ගන්න පුළුවන් ප්‍රාණරිද්මේ නර්තන කණ්ඩායමක් ඔවුන්ගේ අවසන් පුහුණුවීම් කරන අයුරු. ඉතින් මේ ඉන්නේ මම ආවා චේන්ජ් කරගන්න. මොකද අපිට එන්න කියලා තිබ්බේ කැම්පස් එකට එන විදියට නෝමල්. ඇවිල්ලා තමයි චේන්ජ් කරගන්න තිබ්බේ. කුරුත එකයි ලුංගි එකයි තමයි මම ඇන්දේ. මට ලුංගි එක ඇඳ ගන්න පොඩි කේස් එකක් ගිය නිසා මේ අක්කලා දෙන්න ඇවිල්ලා මට හෙල්ප් කරා. ඉතින් ඔන්න දැන් මම වැඩා වගේ මේකප් දානවා. හරිද? දැම්මා. ඉතින් මෙහෙම තමයි මම දැම්මට පස්සේ හිටියේ. ඒ වුණාට මාව තරුමලි අක්කා ආයේ හැඩගැන්නුවා. ඉතින් තරුමලි අක්කා කියන්නේ මට බස් හෝල් ටිකේ ඉඳන් කැම්පස් එකට තියෙන දුර ගත්තම ඒ දුරෙන් හරියටම මැද්දේදී තමයි තරුමලි අක්කා බස් එකට නගින්නේ. අපි දෙන්න එකටම තමයි කැම්පස් එකට එන්නේ එක බස් එකේ. ඉතින් හැමදාම එයාගේ good morning එක මට වරදින්නේ නැහැ. අපි දෙන්න එකටමයි එන්නේ එකටමයි යන්නෙත් ආයෙමත්. ඉතින් ඔව් තරුමලි අක්කා කියන්නේ හරිම හොඳ අක්කා කෙනෙක්. එයා ගැන මට තව දෙයක් කියන්න තියෙනවා. ඒක මම අදාළ ඉවෙන්ට් එකට ආවම කියන්නම්. ඉතින් මහත් පරිශ්‍රමයකින් පසුව තරුමලි අක්කා මාව මෙන්න මේ විදියට
ඉතින් බලන්නකො මගේ ලස්සන මේ ඉන්නේ මගේ නවසිම් පාර්ට්නර් ජනිදු අයියා. එයා කිව්වා එයාව මතක් කරන්න කියලා වීඩියෝ එකේ. ඔන්න මතක් කරා ජනිදු අයියේ. මේ ඉන්නේ මම. ඉතින් මම පොඩ්ඩක් මගේ ලස්සන බැලුවා. මේ හරි ලැජ්ජයි ඉතින් මට. මේ තමයි ළමයි ප්‍රාණ රිද්මේ අකුරු ගහලා හරියට අපි ස්ටේජ් එක ඉවර කළ තියෙන වෙලාව අපේ පහනේ අන්තිම වැඩ ටික තමයි මෙතන මේ යන්නේ. හරිම ලස්සනයි පහන. ඔන්න ඉන්නවා අපි සැපට දුකට නෙසා. නෙසඳි අක්කා. ඉතින් එයාට එදා එන්න බැරි වුණා. එයාගේ ෆැමිලි එකේ පාටි එකක් තිබ්බ නිසා. ඉතින් එයා එන්න තමයි හිටියේ. එයා මියුසික් ගෲප් එකක තමයි හිටියේ. ඉතින් එයාට ඒ වැටුණ රාජකාරියත් එක්ක එයාට එදා එන්න බැරි වුණා. අපි තුන් කට්ටුවක් ඉන්නවා. ඉතින් තුන් කට්ටුවේ අනිත් එක්කෙනා තමයි අපේ අමායි අක්කා. ඉතින් අන්න අමායි අක්කේ ආවත් මතක් කරා වීඩියෝ එකේ. ඔව් ඉතින් ඒ විදිහට ඔන්න ඒ දෙන්නවත් මතක් කරා. නැත්නම් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ ළමයි. ඒ දෙන්නව දැම්මේ නැහැ කියලා. ඉතින් අපේ ටැලන්ට් ෂෝ එකේ මට පැවිදිලා තිබ්බ රාජකාරිය තමයි සිංහල නර්සින්. ඔන්න අපේ ප්‍රාණ රිද්මේ මේ විදිහට පටන් ගත්තා. සැමනිරුගී වෙත්වා නන්නයි. ආයුෂ්මත් වූ ආයුර්වේදයේ පන්ගැයුමෙන් අලුත් හදවත් අලුත් බලාපොරොත්තු අලුත් රිද්මයකින් කෘතඥතාවයෙන් යුතුව ඔබ සැම පිළිගැනීමට ලැබීම අපගේ මහත් වූ වාසනාවක්. තරුණ සිතුල සකලා ඇති සිහින අභියෝග ජයගෙන ඉදිරියට පැමිණි දක්ෂතා අනාගතයේ දිදුලන තාරකාවන් බවට පත්විය හැකි ප්‍රතිභාශීලී විද්‍යාර්ථීන්ගේ හැකියාවන් ලෝකයට ප්‍රකාශ කරන්නයි මේ සූදානම. ආයුර්වේදය හැදෑරීම පමණක් නොව එහි ප්‍රාණය මුළු හදවතින්ම දැනෙන මේ ශුභ උදැසන මේ පුණ්‍ය භූමියේ එනම් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ 2024 25 යන අධ්‍යයන වර්ෂයට අදාළව ආයුර්වේද වෛද්‍ය පාඨමාලාවට තේරීපත් වූ නව පිරිසේ පළමු වරට දක්ෂතාවය දැක්වීමේ මහා මංගල්‍ය. Sehingga makan nuwana asam yang idewa sugana ayu meva dalasen mudun meva dosa guru meva sapra mahavan ayu kova
අප දීර්ඝ ගායනා කළ කවදාවත් පරණ නොවන ගීත. ඒ ගීත අපේ සංස්කෘතියේ කැඩපතක් වගේ. ඒවට අපි Mangani aane paane
ඉතින් ළමයි මේ තියෙන්නේ අපි ඇත්තම කිව්වොත් අපි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දවස වගේ ඉඳන් හරි ඒ දවසේ වගේ ඉඳන්ම අපි අපේ ටැලන්ට් ෂෝ එක කරන්න ප්ලෑන් කරා. ඉතින් ඒ දවස් ඉඳන්ම අද දක්වාම අපේ බැච් එකේ සෙට් එක එකතු වෙලා කරපු හැම වැඩක්ම මේ BTS වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ලස්සනට අපේ බැච් එකේම අක්කා කෙනෙක් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් thank you අක්කා මේ ලස්සන වීඩියෝ එකට. අපි හැමෝගෙම මතකවල තියෙන අපි හැමෝම ආස කරපු ගීත ගොඩක් විරුද්ධ කාලයක් වුණා. ඉතින් මේ ගීත අදට අපේ හදවත කුරුමා කරනවා. ඉතින් දැන් අපි බලමු අපේ සංගායනවල ඒ ගීතවලට පන්සෝන හැටි. ඉතින් අද ජනප්‍රිය පවතින ගීත තුනක ඔබ ඉදිරිපත් කොහේ කොතන හිටියත් ට්‍රැක පයින හිච්චි පන්තියේ මම. හායි ළමයි. හරි දැන් මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණානේ ධර්මලිය අක්ක ගැන එයාගේ ඉවෙන්ට් එකේදී මම දෙයක් කියනවා කියලා. ඔන්න ඒ දේ කියන්න තමයි යන්නේ. ඉතින් අපි ප්‍රාණරිත්ම ටැලන්ට් ෂෝ එකේ මියුසික් කෝඩිනේට් කරේ අපේ තරුමලිය අක්කා. හැබැයි එයා කෝඩිනේට් කරා කියලා එයාගේ අතේ හැමතිස්සෙම මයික් එක තියාගෙන එයා සිද්ධ කියන්න ගියේ නැහැ. එයා අනිත් අයට chance එක දීලා එයා හරිම ලස්සනට එයාගේ ඉවෙන්ට් එක එන්ජොයි කරා. ඉතින් thank you අක්කා.
කටහඬවත් එකතු වූ විට ඒක පුදු ගීතයක් නොවේ. එය ශක්තියක්, බලකොරතුවක්, ඒකමුතුකමේ ප්‍රාණවත් පීඩාවක් බවට පත් වෙනවා. වෛද්‍ය වෘත්තිය කියන්නේ එහෙමයි. තනි වෛද්‍යවරයෙක් රෝගියෙක් සුව කරයි. නමුත් කණ්ඩායම වෛද්‍යවරු හෙළහෙළියක් කාර්ය මණ්ඩලයේ එකතු වූ විට මුළු මහත් සමූහයක් සුව කිරීමට හැකියාව ලැබෙනවා. ඒ ශක්තිය, ඒ එකමුතුකම, ඒ ප්‍රාණවත් බව පිළිබු කරන අපගේ පැතිනෝගේ ප්‍රාණරින්ම 2026 අවසන් ඉදිරිපත් කිරීමටයි අපි යන්නේ ක්‍රමක්‍රමයෙන් ප්‍රාප්තියේ. ඉතින් ප්‍රේක්ෂකයනි එක්වන්න අත්පොරසම් දෙන්න එකමුතුකමේ ගීතය ගායනා කරන්න. ඉතින් ළමයි මෙන්න මේ විදියට අපි ප්‍රාණ රිද්ම ප්‍රෝග්‍රම් එකේ අවසානයේ ලං වෙනවා. ඉතින් මේ අදාළ ඇගීම් කටයුතු සිදු වෙන අවස්ථාවක්. ඉතින් මේ අපේ අජ්මාල් අයියා vote of thanks දෙන අවස්ථාවක්. ඉතින් එයා එයාගේ කතාව ඇතුලේ මං ගැනත් කියනවා නේ thank you so much අයියා ඒ මං ගැන කියපු දේවල් වලට. Chenusha, the gorgeous greatest of all time, the singer announcer, and such a bubbly character. No matter what the situation, she always got energy, confidence, and life. මේ තමයි අපේ ටැලන්ට් ෂෝ එක ඉවර වෙලා අපේ සර් අපිට ෆීඩ්බැක් එක දෙන මොහොත. ඉතින් ළමයි ඔක්කොම ඉවර වෙලා කද්දී මං හිතන්නේ එකත් පහු වෙලා. ඉතින් උළුඳු අඩේ ගත්ත අපේ කැන්ටින් එකෙන්. ඔක්කොම ළමයි දැන් කාලා බීලා දැන් ගෙවල් වලට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කටියක් ගම්වල යනවා. ඉතින් මෙහෙම එදා දවස ඉවර වුණා. ඉතින් කැම්පස් ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක් වුණා එදා. ඉතින් අපේ ප්‍රාණ රිද්ම ටැලන්ට් ෂෝ එක සුපිරියටම කෙරුණා. ඉතින් අපේ බැච් එකේ සුපිරි වැඩෝ ටිකක් ඉන්නවා කියලා අපේ සෙට් එක හැමෝටම පෙන්නනවා. ඉතින් අපි මේ ගැම්ම හැමදාම තියාගමු ළමයි. ඉතින් අපි හැමෝටම බයි කියලා දැන් ගෙවල් වලට යන්න තමයි හදන්නේ. ඉතින් මට ඔෆිස් එකට යන්න පොඩි උමනාවක් තිබ්බා. ඉතින් මම ඔෆිස් එකට ගිහලා ඒ අදාළ වැඩේත් කරගෙන බස් හෝල්ඩ් එකට ගියා. අදාළ බස් එක එනකල්. ඉතින් තරුමුලියක් අත් ඉන්නවා මාත් එක්ක. ඉතින් බස් එකේ මෙහෙම යනවා. දැන් මහන්සි. දැන් හරි. දැන් බස් එකෙන් බහලා මේ ගෙවල් වලට යන පාරේ තමයි ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තාමත් මාව subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ආයෙ වීඩියෝ එකක් අරන් එන්න.